අශාරා ඇයට ඇය හිමි වියා. මම හිතුවේ තමුස මට ආදරය කියලා. මම පිස්සුවෙන් හිටියේ මට ඇත්තටම ආදරය කරපු එකම කෙල්ලටත් මම රිද්දුවා කියලා. දැන් බලපුවහම තමුස මාව සෙට් වෙන්නේ නැහැ කියලා දැනගත්ත ගමන් වෙන එකෙක් හොයාගෙන. දනිෂ්ක කිව්වේ සෑහෙන වේදනාවෙන්. ඒක අශාරටත් දැනුණා. ඒ නිසාමයි එයා මුකුත්ම නොකිය හිටියේ. ඒත් හැමෝම හෝල් එකට ආපු නිසා එතනින් එහාට දෙන්නට මුකුත් කියාගන්නුනේ නැහැ. දනිෂ්ක අඬනවා නෙමෙයිම උනත් කඳුළු ගලනවා එක දිගට. අශාර ඒක දැක්කා. මොනතරම් හිත තද කරගෙන ඉන්න උත්සාහ කළත් දැන් නම් එයාගේ හදවත බටර් වගේ උණු වෙලා. එන්නේ වෙලාවේ දනිෂ්කට පැහැදිලි කරන්න බැරි බවත් අශාර දන්නවා. මොනව හරි කියන්න ගිහින් මෙතන ප්‍රශ්න වැඩි කරගෙන හැමෝගෙම ඇස් මේ පැත්තට ගන්න අශාරට උවමනා වුණේ නැහැ. ඒ නිසාම වර්ක්ෂොප් එක ඉවර වෙනකම්ම ඒ දෙන්න අඳුරන්නේ නැති දෙන්නෙක් වගේ ඔහේ ඉඳගෙන හිටියා. ඉවර වුණ ගමන් දනිෂ්ක එතනින් හදිස්සියෙන් වගේ ගිය නිසා අශාරත් පාඩුවේ එයාගේ රූම් එකට යන්න උනා. මේ ගමන ආවේ විනෝද වෙන්නත් සැලසුම් කරගෙන උනත් හදිස්සියෙන්ම ආපු වැස්ස නිසා හැමෝටම උනේ තම තමන්ගේ කාමරවලට වෙලාම ඉන්න. දනිෂ්ක ඇඳේ අයිනකට වෙලා ඉඳගෙන පොළොව බලාගෙන ලොකු කල්පනාවක හිටියේ. ඔළුව කැරකෙනවා වගේ දැනුනේ. අපේ අම්මා මට ප්‍රපෝස් කරපු බෝයි. එයාට ආයේ අශාර කියපු එක ඇහෙනවා වගේ. ඔය තරම් උගේ මැසේජ් වලට hina වෙන්නේ කැමති ඇති උට. හා කියන්නේ නැති කසාද බඳින්න. නැත්තම් ඉස්සරහට කැමැත්ත දෙයි. අකමැත්තක් නැති නිසානේ කතා බහ කරන්නේ. ඒත් කොහොමද එයා ඉච්චර ඉක්මනට හිත වෙනස් කරගත්තේ? මට ඇයි බැරි පාඩුවේ ඉන්න? දෙයනේ එයා වෙන කෙනෙක්ට අයිති වෙනවා කියලා හිතද්දි මාව පිච්චෙනවා වගේ. මගේ සනසීම තියෙන අශාර ළඟනේ. දනිෂ්ක හිතා ගන්න බැරි තරම් මානසිකව වැටිලා හිටියේ. ඔයාටත් එන්න තිබුණේ බබා පාළුයි යන්නේ මට. අනේ පිස්සු කෙල්ල. ඔය අතරම් ලස්සන කෙල්ල කවුරුත් නෑ බබා මෙහෙ. දනිෂ්ක ඔළුව හරවල බැලුවා. එයාගේ රූම් එක ෂෙයා කරගන්න මිනෝල් ගර්ල් එක කෝල් එකක. ඇඳේ පෙරලි කියනවා. පොඩ්ඩක් හෙමින් කතා කරපන්කෝ බා. දනිෂ්කගේ සද්දෙට මිනෝල් ගැස්සිලා බැලුවා. අඩෝ සෝරි බං ගර්ල්ෆ්‍රෙන්ඩ් කතා කරන්නේ. දන්නවනේ ඉතින් මල් කඩන්න ගියාම. නෑ මන් දන්නේ නෑ. උඹ කතා කරන මගුලක් හෙමින් කතා කරපන්. මෙතන මාත් ඉන්නවනේ. උඹලගේ හුරතල් මට අහන් ඉන්න ඕනේ නෑ. අඩෝ රිලැක්ස් මචං. උඹ නාකි පප්පෙක් වගේ මොකෝ. ඉතින් මට රිලැක්ස් වෙන්න දීපන්කෝ. උඹ කිචිබිචි ගන්නවනේ ආපු වෙලේ ඉඳන්. මේ උඹට අහන් ඉන්න බැරි නම් උඹ යමා වෙන රූම් එකකට. යනවා තමයි. එහෙම කියපු දනිෂ්ක බෑග් එකත් අරන් එළියට ආවේ වෙන රූම් එකක් ගන්න. නෑ බබා අර පිස්සු ගියා. යන්නකෝ ඉතින් දැන් ඔයා කෑවද? දනිෂ්ක රිසෙප්ෂන් එකට එනකොට කවුරුත් නෑ. වහි අඳුරත් එක්ක පරිසරයම වෙනස් වෙලා. අයියෙන් වහින සද්ද විතරමයි ඇහෙන්නේ. මට රූම් එකක් ගන්න ඕනේ. කම්පැනි එකේ බුක් කරපු රූම් එකේ පොඩි ඉෂුව එකක්. ඕකේ සර්, let me check. sorry sir, rooms ඔක්කොම booked. සේවිකාව කිව්වම දනිෂ්කට තිබුණු තරහ තවත් ඉහවහා ගියා. එහෙම වෙන්නේ කොහොමද? ආයෙ චෙක් කරලා බලන්න. මට දැන් රූම් එකක් ඕනේ. ඒ වෙලාවේ ප්‍රවීණ එක කතා කරලා රූම් එකට යන ගමන් හිටිය අශාර දැක්කා දනිෂ්ක පිළිගැනීම් නිලධාරිනියක අතපය විසික් කර උස් හඬින් කතා කරනවා. ඇයි දනිෂ්ක මොකක්ද ප්‍රශ්නේ? අශාර ඇවිල්ලා කතා කරද්දී දනිෂ්ක පිටිපස්ස හැරිලා බැලුවත් එයා කට අරින්න කලින් අර ගෑනු ළමයා ඉස්සර උනේ අනේ මිස් මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න වගේ මූණක් එක්ක. ඒකෙන් අශාරට තේරුණා දනිෂ්ක දැන් සෑහෙන වෙලාවක් මෙතන ඉඳලා කියලා. මිස් සර්ට කම්පැනි එකෙන් දුන්නු රූම් එකේ පොඩි ඉෂුව එකක්ලු. ඒත් දැන් අපිට දෙන්න වෙන රූම්ස් නැහැ. සර් කිව්වට අහන්නේ නැහැ. පිළිගැනීමේ නිලධාරිනිය අඬන්න වගේ. දනිෂ්කට කේන්ති ගියාම මොන වගේද කියලා අශාරට අමුතුවෙන් කියන්න ඕනේ නෑ දැන්. ඇයි දනිෂ්ක මොකක්ද ප්‍රශ්නේ? ඔයා මිනෝල් එක නේද රූම් එක ෂෙයා කරගත්තේ? මොකක්ද උනේ? වෙච්ච ප්‍රශ්නේ ඉතින් කතා කරලා කියන්න පුළුවන් එකක් නෙමෙයි නිසාම දනිෂ්ක සද්ද වහගෙන හිටියා. අශාර කෝල් කළේ මිනෝල්ට. හෙලෝ මිනෝල්, මොකක්ද ප්‍රශ්නේ? ඇයි දනිෂ්ක මෙතන? එහෙමද? ඕ ඒත් මිනෝල් රූම්ස් ඔක්කොම බුක්ඩ්ලු. නෑ අහන්නකෝ. හරි.
මිනෝල්ගේ කෝල් එක කට් කරපු අශාරා දනිෂ්ක දිහා බැලුවේ වැරදි කරලා අහුණු පොඩි ළමයෙක්ට තරවඩු කරනවා වගේ බැල්මකින්. දනිෂ්කේ දිහා බලලා ආයෙ බිම බලාගත්තා. දැන් මොකද කරන්නේ දනිෂ්ක? මිනෝල් නම් ආයෙ රූම් එක දෙන එකක් නෑ වගේ. ඒක මම මැනේජ් කරගන්නම්. ඔයා යන්න අශාරා. ඔයාලයි චෙක් කරන්න එක රූම් එකක්වත් නැද්ද කියලා ප්ලීස්. සෝරි සර්. නැහැ මම දෙපාරක්ම චෙක් කළානේ. ඒ රිසෙප්ෂනිස්ට්. හරි කමක් නෑ මම ලොබි ඒරියා එකේ ඉන්නම්කෝ සෝෆා එකක. සෝරි සර් අපේ රෙගියුලේෂන්ස් අනුව සෝෆා වල නිදා ගන්න දෙන්නේ නම් නෑ. හරි නිදා ගන්නනේ බැරි මම මෙතන හිටගෙන ඉන්නම්කෝ. දනිෂ්ක හැසිරෙන්නේ මුරණ්ඩු පොඩි ළමයෙක් වගේ. සෝරි සර් එහෙම ඉන්න දෙන්නත් බෑ. දැන් තමුස කියන්නේ මට මේ වැස්ස සීතල එළියට ගිහින් තෙමෙන්න කියලාද? දනිෂ්ක යන් මගේ රූම් එකට. අශාර නිවිසනසිල්ල එහෙම කියද්දී දනිෂ්ක කට අරගෙන ඒ දිහා බැලුවා. හිමිහිට යතුර කැරකෙන සද්ද වුණත් අශාරටයි දනිෂ්කටයි හරි සද්දට ඇහුණා. අශාර හෙබින් කාමරයට ගියාම ඒ පිටිපස්සෙන් දනිෂ්කත් ආවා. මුළු කාමරයම ලැවැන්ඩර් මල් සුවඳයි. ඇතුළට ආපු පළවෙනි තත්පරයේම දනිෂ්කට ඒක දැනුණා. පිළිවෙලට හදපු ඇඳන් දෙකක් ඒ කාමරේ තිබුණා. ඇඳවල් දෙක මැදින් පොඩි බෙඩ් කබඩ් එකකුත් තිබුණා. දනිෂ්ක නිශ්ශබ්දව ඇවිත් බෑග් එක ඇඳ උඩින් තියලා මුළු කාමරේ දිහාම බැලුවේ හරියට පිටසක්වල ලෝකයකට ආවා වගේ. අශාරටත් කාමරයට එන්න කියද්දි තිබුණ හයිය දැන් හිතේ නැති බව දැනුණා. ලැවැන්ඩර් සුවඳ පරද්දලා එන දනිෂ්කගේ විලවුන් සුවඳ තමයි දරා ගන්නම අමාරු. කොච්චර දනිෂ්ක ගැන හිතන එක නතර කරනවා කිව්වත් ඒකේ අමාරුව දැනෙන්නේ දැන් තමයි. ඒ පපුවට තුරුල් වෙලා මුළු ලෝකෙම අමතක කරලා දාන්නේ න බොළඳ ආසාවට බටර් වගේ දිය වෙන්න හදන හිතට අශාර තරවටු කළා. ලෝකේ නෙමෙයි අශාරව දනිෂ්කගෙන් ඈත් කළේ. දනිෂ්කමයි ඈත් උනේ. ඒක අශාරා හොඳින් නැවත නැවතත් මතක් කරගත්තා. දනිෂ්ක ඇඳේ ඉඳගෙන ලොකු කල්පනාවක. දෙන්නම කිසිම කතාවක් නෑ. අපහසුතාවයට පත්වීම කලාවක් නම් අශාරයි දනිෂ්කයි ඒ කලාව උපරිමයටම විඳින ගමන් ඉන්නේ. අන්තිමේදී අශාර නැගිට්ටා වොෂ්රූම් එකට යන්න. ඒත් දනිෂ්ක මේ ලෝකෙ නෙවෙයි වගේ ලොකු කල්පනාවක. අශාරා දනිෂ්ක කතා කළේ අශාර වොෂ්රූම් එකේ දොරට අත තියද්දිමයි. එයා හැමම අනිත් පැත්ත හැරලා බලද්දි දනිෂ්ක කලින් හිටිය විදිහටම ඔළුව පාත් කරගෙනම ඉන්නවා. ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද අපි එක රූම් එකේ ඉන්න එක? ඔයාගේ ෆියොන්සේ දැනගත්තොත් එහෙම මම කැමති නෑ මම නිසා ඔයාගේ ජීවිතේට ප්‍රශ්නයක් වෙනවට. මට එහෙම කෙනෙක් නෑ කියලා කියන්න ඕනකම තිබ්බත් අශාර කිව්වේ නෑ. නෑ ප්‍රශ්නයක් නෑ දනිෂ්ක මම එහෙම මගේ ජීවිතේට ප්‍රශ්න දාගන්නේ නෑ. ඒ ගැන වොරි වෙන්න එපා. ඒක රැයක් විතරයිනේ ඒ ගැන හිතන්න එපා. එහෙම කියපු අශාරා වොෂ්රූම් ගිහින් දොර වහගත්තම තමයි දනිෂ්ක ඔළුව හරවල බැලුවේ. දොර දිහා බලාගෙන ඉන්නේ ඇස් දෙකේ කඳුළු පිරීලා. ඇඳේ ඇල වෙලා අත් දෙක උඩින් ඔළුව තියාගෙන සිවිලිම දිහා බලාගෙන දනිෂ්ක කල්පනා කරන්න ගත්තා. ඉස්සර ෆිල්ම් වලින් විතරක් දැකලා තිබුණ මේ මොන බොරුද කියලා හිතුව જાතිය ආදරයක් ඇත්තටම පපුවට දැනෙද්දි ඒත් ඒ ආදරේ අයිති වෙනත් කලින් අහිමි වෙලා කියලා දැනෙද්දි දනිෂ්කට දරා ගන්න අමාරුයි. මුලින්ම හිතුවේ අශාරගේ පෙනුම, මොඩල් කෙනෙක්ගේ වගේ නොවන ඇඟපත, සෝෂල් නැතිකම, නිතර මොහේ කටවහගෙන ඉන්න ගතිය නිසා රිලේෂන්ෂිප් එකක් පටන් ගත්තත් හරියට කරගන්න බැරි වෙයි. ඔය අඩුපාඩු කොතනකදී හරි මතුවේ. ඒ නිසා අශාර එපා කියලා. ඒත් දැන්නේ හිතම අශාර විල්ලලා වැළපෙනවා. ලැබෙන්නේ නැහැ කියලා දැනගත්තම පිච්චෙනවා. ටික කාලෙකට මොනතරම් දේවල් වෙනස් වෙලාද? ඒත් අශාරා තාම හිටපු අශාරමයි. තාමත් අර නිශ්ශබ්දතාවයෙන්ම නිවිහැනහිල්ලේ එයා බලාගෙන ඉන්නවා. අන්තිමේට බලපුවම බොරුවට හුරතලයට දඟලන ගෑනු ළමයි අතරේ ත්‍රොම්බල් නැති අශාරගේ සංසුන් බවමයි දනිෂ්කව අශාර පැත්තට අදින්නේ. දනිෂ්ක කල්පනා කර කර ඉද්දී දොර ඇරෙන සද්දෙට නිරායාසයෙන්ම එයාගේ ඔළුව හරවල බැලුණා. කොණ්ඩයක් ගොතලා හාවෝ ඉන්න දිග පිජාමා ඇඳුමක් ඇඳලා ඉන්න මේ අශාරා වෙනම කෙනෙක් කියලායි දනිෂ්කට දැනුනේ. ලස්සනයි, අහිංසක පොඩි ළමයෙක් වගේ. ලොකු හුස්මක් පිට උනේ ලෝභකමට. අශාර දකී කියලා බයට දනිෂ්ක ඉක්මනින්ම අහක බලාගත්තා. දනිෂ්ක මම නිදා ගන්නවා. ඔයත් වොෂ් දානව නම් දාලා නිදා ගන්න. good night. කියපු අශාරා ඉක්මනින්ම ඇඳට ගිහින් බෙඩ්ෂීට් එක පොරව ගත්තා. තව ටිකක් වෙලා හිම හිටපු දනිෂ්කත් හිමහිට නැගිටලා බෑග් එකෙන් ඇඳුම් අරගෙන වොෂ්රූම් එකට ගියා.
වොෂ්රූම් එකේ දොර වැහෙන සද්දෙට මෙච්චර වෙලා බෙඩ්ෂීට් එක පොරවගෙන ඉඳපු අශාරා හැරිලා බැලුවා. දනිෂ්ක ඉන්නේ සෑහෙන දුකින්. ඒ බව එයාට දැනෙනවා. ඒත් ඒ වෙනුවෙන් කරන්නේ මොකක්ද කියලා අශාරට හිතා ගන්න බෑ. අනිත් අතට එයා මොනවා හරිම දෙයක් කරන්න ඕනද කියලාවත් හිතා ගන්න බෑ. දනිෂ්කගේ ඉවසීමක් නැතිකම තමා හැමදේටම මුල. අනික හදිස්සිය. අශාර ඔහොම හිත හිදීදි තමයි දොරට කවුරු හරි හයියෙන් තට්ටු කරන සද්ද ඇහුනේ.